කේන්දරයක් බලන්න අපේ විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනගේ මහත්මයාගෙන් ලොකු පොලිමක ඉන්න වෙනවා. ඒ පොලිම පැනලා ඊළඟට කේන්දරේ බලාගන්න යන්න ඕන නිසා තමයි ඔන්න මුලින්ම ඔබතුමා ගාවට ආවේ. මම හිතන්නේ සම්මාන කියන දේ මියුරු සම්පත් මහත්මයාට අලුත් දෙයක් නෙමෙයි, නුපුරුදු දෙයක් නෙමෙයි. හැබැයි Platinum Excellence Awards 2026 වල මේ ලැබුණු සම්මානය ගැන මොකද හිතන්නේ? මුලින්ම හැම දිනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සම්මානය ගැන ඉතාම සතුටක් දැනෙනවා. මොකද ලොකු විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි අභියෝගයෙන් පිරි ජීවිතයක්. ඉතින් ඒකෙදි ලබාගත් උසස්ම උත්කර්ෂාත්මක සම්මානයක්. ඉතින් මම හිතනවා ඔයිට කලින් අපි ගත්ත සම්මානය මොකක්ද අපි? Golden Excellence සම්මානය. ඉතින් ඒකෙදිත් ලස්සනට හැමදේම හරියටම බලලා හරි විදිහටම ඒක නොමිනේෂන් කරලා හරියටම කරලා තිබ්බ. ඉතින් හරි සතුටක් දැනෙනවා. හැමදේම ලස්සනයි. හැමදේම විශේෂත්වයක් තියෙනවා. හැමදේම වෙනස්. ඒක තමයි මම මේකේ දකින විශේෂත්වය. ඒ වගේම මේ ජ්‍යොතිර්වේදය කියන්නේ ඇත්තටම විශ්වාසය මතම පදනම් වෙන දෙයක් නෙමෙයි මියුරු සම්පත් මහත්මයා. ඒ විශ්වාසය කොහොමද වසර ගණනක් පුරා රැකගන්නේ? අනිවාර්යයෙන්ම ඒක හරි වැදගත් දෙයක්. මොකද ඒක තමයි විශේෂත්වයේ තුල තියෙන දැනුම, කුසලතාවය, හැකියාව සහ අභියෝගය බාර ගැනීමේ හැකියාව. මම හිතන්නේ මියුරු සම්පත් කියන නම මම එහෙමයි තිබ්බේ. මොකද මම හැමතිස්සෙම කියන්නේ මම මියුරු සම්පත් ලියනගේ. අන්නේ විශ්වාසයත් එක තමයි මම වැඩ කරන්නේ. හොඳයි බොහොම ස්තුතියි. ඒ විශ්වාසයත් එක්කම මේ විදිහට ඔඩියන්ස් එක පැත්තේ ඇවිදගෙන යනකොට තවත් හරි කතා කරන්න බොහෝ දෙනෙක් ඉන්නවා. හැබැයි අපේ කාල වේලාවත් එක්ක මට හිතුණා මම ආදරය කරන හඬක් දිහාවට යන්න. අද Lifetime Achievement Award එක හිමි කරගත් ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ලෙජන්ඩ්ස්ලා කීප දෙනෙක්ම එක ළඟ ඉන්නවා. හැබැයි ඒ අතරින් අපේ කාල වේලාවත් එක්ක මට හිතුණා රූකාන්ත ගුණතිලක මහත්මයාත් එක්ක වචන සල්පයක් කතා කරන්න. Platinum Excellence Awards 2026 ගැන ඔබතුමාගේ අදහස අපි කියමු. මම Platinum Excellence Awards වල මම දැක්ක විශේෂම කාරණය තමයි ඉතාම සියුම් තැන් දිහා බලලා තියෙනවා. ඒ awards දෙන්න සුදුසු ක්ෂේත්‍ර මම පුද්ගලව ගැන නෙමෙයි කියන්නේ ක්ෂේත්‍ර ඉතාම සියුම්මට ඒගොල්ලෝ හිතලා තියෙනවා ගොඩක්. එක එක ක්ෂේත්‍රවල මේ ලෝකෙට එළිය දෙන නොයෙකුත් මාර්ග තියෙනවා, නොයෙකුත් තැන්වලින් එළිය ලැබෙනවා. ඒ එළිය දෙන මිනිස්සු එක එක තැන්වල සාහනෙ මීට ඉස්සලා නොදුටු තැන් ගොඩක් බලලා තියෙනවා. මම හිතන්නේ ඒක ඉතාම වටින දෙයක් කියලා මම හිතනවා. බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ ඒ වටිනා කියන අදහසට. එහෙමනම් නලින් චානු නැවතත් ඔබට බාරයි වේදිකාව. Well, thank you, Sindhuja.